නෑ මට නින්දක් තිබුණෙම නැහැ. මම කරපුවේ හිතුවක්කාන වැඩේ ගැන මම මගේ හිතින්ම දහස් වාරයක් ප්‍රශ්න කළා. පියල්ට අසනීප වුණ වෙලාවේ ශිහාර ළඟ නැති වුණොත් මම හොරෙන්ම එයාගේ ටෙස් එක ළඟින් තියපු ඒ පැනඩෝල් පෙත්ත ගැන එයාට සැක හිතේද? පියල් ඒක බොනවා මම හොරෙන් බලාගෙන හිටියට ඒක තිබ්බේ මමයි කියලා එයා දැනගත්තොත් මට බනීද? මගේ හිත පයින් ගැහෙන්න ගත්තා. එක පැත්තකින් මට තිබුණේ පියල් ගැන ආදරයක්. ඒත් අනිත් පැත්තෙන් ශිහාරා ඒ ගැන දැනගත්තොත් මට මොනව වෙයිද කියන බය. නින්ද නැති ඒ දිග්ගෝ රැය ගෙවිලා ගියේ මහා බරක් හිතේ තියාගෙන. උදා උදේ මම ඉස්කෝලේ පඩිපෙළ නගින්නේ හරියට මරණ දඬුවම නියම වුණ කෙනෙක් වගේ. මම හිතුවේ පියල් පන්තියේ දොර ළඟ ඉඳන් මට බනින්න බලාගෙන ඉඳී කියලා. ඒත් පන්තියට යනකොට හැමදේම සාමාන්‍යයි. පියල් වෙනදා වගේම ඉන්නවා. ශිහාරා hina වෙවි එයා එක්ක කතා කරනවා. මම මගේ පපුවට අතක් තියාගෙන ලොකු හුස්මක් ගත්තා. දෙවියනේ, පියල් ඒ ගැන දන්නේ නැහැ. මට ලොකු සහනයක් දැනුණා. ඒ සහනය අස්සේ පුංචි දුකක් තිබුණා. මම එයා වෙනුවෙන් කරපු ඒ පුංචි පරිත්‍යාගය එයා කවදාවත් දන්නේ නැහැ නේද කියලා මට හිතුණා. අද උදේ රැසීම පවත්වන දවස. ළමයි හැමෝම ශාලාවට ගියේ හරිම සතුටින්. ඒත් මට යන්න විදිහක් තිබුණේ නැහැ. ඊයේ පියල් ගැන හිත හිටපු නිසා මට මගේ ගෙදර වැඩ ටික කරගන්න බැරි වුණා. ගුරුවරුන්ගෙන් බේරෙන්න නම් රැසීම ඉවර වෙන්න කලින් මේ ටික ඉවර කරන්න ඕනේ. මුළු පන්තියම නිහඬයි. පාළුව මකුළු තැල් වගේ පන්තියේ හැම තැනම එල්ලෙලා තිබුණා. මම මගේ ලෝකයට වෙලා වේගෙන් ලියනවා. එක පාරටම මට ඇහුණා කවුරු හරි මම දිහා බලාගෙන ඉන්නවා වගේ අමුතු හැඟීමක්. මම හිමින් ඔළුව උස්සලා දොර පැත්ත බැලුවා. දෙවියනේ, හේ පියල්. එයා දොර රෙද්දට මුවා වෙලා මම දිහාම බලාගෙන ඉන්නවා. ඒ ඇස්වල මම කවදාවත් දැකපු නැති අමුතු ආකර්ෂණයක් තිබුණා. මගේ මුළු ඇඟම එක පාරටම හිරි වැටුණා වගේ දැනුණා. මගේ අත තිබුණු පෑන බිමට වැටෙන්න ගියා. එයා කොච්චර වෙලාවක් මම දිහා බලාගෙන හිටියද? මම එයා දිහා බලපු ගමන් එයා කලබල වුණා. හරියට හොර වැඩක් කරලා වුණ ළමෙක් වගේ. එයා එතනින් මඟ හැරලා දුවගෙන ගියා. මගේ පපුව ඇතුලේ ලොකු පෙරයක් ගහනවා වගේ සද්දේ මටම ඇහුණා. පියල්ලේ, මම දිහා එහෙම බැලුවේ. මම වගේ කළු කැත කෙල්ලෙක්ගේ මූණේ එයාට දකින්න තියෙන මොනවද? රැසීම ඉවරුණාට පස්සේ ළමයි පන්තිවලට යන්න ආවේ මහා පෙරහැරක් වගේ. එකිනෙකා තෙරපමින් හේන සෙනගස්සේ මම හරිම අමාරුවෙන් මගේ පන්තියට යන්න උත්සාහ කළා. එක පාරටම කවුරු හරි මගේ ඇඟේ තදින් හැප්පුණා. මම වැටෙන්න ගියා. ඒ රළු ඒත් හරිම උණුසුම් වත් එකක් මගේ අතින් තදින් අල්ලගත්තා. හේ පියල්. එයාගේ උණුසුම් මත මගේ හමේ තැවරෙනකොට මගේ මුළු ඇඟ පුරාම විදුලියක් එයා වගේ හිරිගඩු පිපුණා. මම කවදාවත් පිරිමි ළමයෙකුගේ ස්පර්ශයක් විඳලා තිබුණේ නැහැ. එයාගේ ඇස්වල පැටලුණු මගේ ඇස් ඒ තප්පරය මට දැනුනේ
මුළු ලෝකයම නතර වුණා වගේ. ඒ මොහොතේ මට මගේ පෙනුම ගැන තිබුණු ඒ බය අමතක වුණා. මට දැනුනේ මම මේ ලෝකේ ඉන්න වාසනාවන්තම කෙල්ල කියලා විතරයි. පන්තියට ආවට පස්සේ මගේ හිත තිබුණේ වෙනම ලෝකයක. පියල් මගේ අතින් අල්ලපු ඒ නිමේෂය මගේ හිතේ ආයෙත් මැවි පේන්න ගත්තා. ඒ කාලයේ ඒ මොහොතේ මම කල් ගැහිලා නතර වුණා. තුවන පනින තඟලන ඉස්කෝලයක් මැත්තේ හැමෝම නතර වෙලා ඉන්නවා වගේ මට පේන්න ගත්තා. පියල් ඒ ස්පර්ශ කරපු මගේ අත මං අල්ල කල්පනා ලෝකික අතර මං වුණා. මගේ ජීවිතේ මම වැටියෙන්ම සතුට වන දවස මට එළඹුණා. මගේ පියල්, මගේම පියල් මගේ අතින් ඇල්ලුවා. ඒක අහම්බයක්ද? මම මගේ අත සිපගත්තා. මන් ඔහුව සිපගත්තා වගේ මට දැනෙන්න ගත්තා. පපුවේ උත්තරන්න තරම් සතුටකින් පිරුණා. ඒත් එක්කම මං එයා දිහා බැලුවා. දෙවියනේ, පියල් තවමත් මම දිහා බලාගෙන ඉන්නවා. මට ආදරය කරයිද? එහෙමත් නැත්නම් මේක මම දකින තවත් එක හීනයක් විතරයිද? අද වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස මොකක්ද? පහලින් කමෙන්ට් කරන්න. මේක ඊළඟ කොටසින් අපි හමු වෙනකම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් මම අදට ගිහිල්ලා එන්නම්.